ශ්‍රී ලංකාව ඇතුලේ ව්‍යාපාරයක් පටන් ගන්න ගොඩක් අය මුලින්ම කරන්නේ ලොකු ගාණක් වියදම් කරලා බඩු ගේන එක. නැත්නම් ලොකු ගාණක් තමන් අතේ තියෙන සල්ලි වලින් ලොකු ගාණක් වියදම් කරලා ඔෆිස් එකක් රෙන්ට් අවුට් කරන එක. නැත්නම් අතේ තියෙන සල්ලි වලින් ලොකු ගාණක් වියදම් කරලා ඔෆිස් ලොකේෂන් එකක් හදන එක. හැබැයි ඒ ව්‍යාපාර වලින් 80%ක්ම අවුරුද්දක් යන්න කලින් වැහිලා යනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි සල්ලි නැතිකම නෙවෙයි. නිවැරදි මඟ පෙන්වීමක් නැතිකම. අද කාලේ ව්‍යාපාරයකට උපදෙස් ගන්න අපිට ප්‍රධාන විකල්ප 3ක් තියෙනවා. එක තමයි පිළිගත් ආයතනයක්. ඒ කියන්නේ ඒජන්සි එකක්. දෙක තමයි තනි ව්‍යාපාරික උපදේශකයෙක්. තුන තමයි කෘත්‍රිම බුද්ධිය. එහෙම නැත්නම් AI තාක්ෂණය. අද මේ වීඩියෝ එකෙන් මම හරියටම කියලා දෙනවා මේ තුනෙන් ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම දේ තෝරගන්නේ කොහොමද කියලා. ඔබ අන්තර්ජාලය හරහා සේවා සපයන කෙනෙක් වෙන්න පුළුවන්. YouTube නාලිකාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගම කියලා සන්නාමයක්, ඒ කියන්නේ personal brand එකක් ගොඩනගන කෙනෙක් වෙන්න පුළුවන්. මේ කොයි කාටත් තනියම ගමනක් යන්න අමාරුයි. අපි මුලින්ම බලමු පළවෙනි විකල්පය ගැන. පළවෙනි ක්‍රමය තමයි පිළිගත් ආයතනයකින් සේවාව ලබා ගන්න එක. මේකේ තියෙන ලොකුම වාසිය තමයි all in one සර්විස් එකක් ලැබෙන එක. ඒ කියන්නේ මාකටිං, ෆිනෑන්ස්, ලීගල් ඇඩ්වයිස් මේ හැම දෙයකටම වෙන වෙනම එක්ස්පර්ට්ලා මේ ආයතනවල ඉන්නවා. විශේෂයෙන්ම ඔබ ජාත්‍යන්තර සැපයුම්කරුවන් එක වැඩ කරනවා නම් මේ වගේ ආයතනයක මැදිහත් වීම හරිම වටිනවා ඔබේ බිස්නස් එකේ ඉදිරි සාර්ථකත්වය වෙනුවෙන්. නමුත් මේකේ අවාසිත් තියෙනවා. ප්‍රධානම දේ තමයි පිරිවැය. ඒ කියන්නේ කොස්ට් එක ඉතාම ඉහළයි මේ වගේ ආයතනත් එක්ක වැඩ කරද්දී. අනිත් දේ තමයි ඔවුන්ට සේවාදායකයන් ගොඩක් ඉන්න නිසා ඔබේ ව්‍යාපාරයට ලැබෙන පුද්ගලික අවධානය ගොඩක් අඩු වෙන්න පුළුවන්. දෙවැනි විකල්පය තමයි තනි උපදේශකයෙක්. ඒ කියන්නේ ශේෂ්ඨයේ සාර්ථක වුණු අත්දැකීම් තියෙන තනි පුද්ගලයෙක්ව තෝරගන්න එක. ඔයා තමන්ගේ දැනුම පාවිච්චි කරලා උපදේශන සේවා දෙන කෙනෙක් නම් පොතක් ලියන්න බලාපොරොත්තු වෙනව නම් මේ ක්‍රමය තමයි ගොඩක්ම සාර්ථක. මොකද මේ උපදේශකයා ඔබේ දැක්ම ඉතාමත්ම සමීපව අධ්‍යයනය කරලා ඔයාට ගැළපෙනම සැලැස්ම හදලා දෙනවා. ඒ වගේම තමයි WhatsApp, ඒ වගේම Telegram ඔයාට ඒ වගේ ඕනම දෙයක් කරහා සමාජ මාධ්‍යයක් කරහා ඔබට නම්‍යශීලීව සම්බන්ධ වෙන්න පුළුවන් මේ අයත් එක්ක. ඒ වගේම තමයි ගාස්තුවත් ආයතනයකට වඩා ගොඩක්ම අඩුයි. හැබැයි මතක තියාගන්න මේ වගේ කෙනෙක්ව තෝරගනිද්දී ඔවුන්ගේ පසුබිම හොඳට හොයලා බලන්න. ඒ වගේම එක්කෙනෙකුගේ දැනුම එක රාමුවකට සීමා වෙන්න පුළුවන්. ඔයා තෝරගන්න එක්ස්පර්ට් එක දෙයකට විතරක් සීමා වෙන කෙනෙක් නම් ඔබට ඒක අවාසියක් වෙන්න පුළුවන්. එයා ටිකක් ලොකු දැනුමක් තියෙන කෙනෙක් වෙන එක තමයි ඔබට තියෙන හොඳම වාසිය. තුන්වෙනි විකල්පය තමයි ඔබට තියෙන නවීනතම විකල්පය. ඒ තමයි AI බොට් කෙනෙක්. එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය තමන්ගේ සහායකයෙක් විදිහට තියාගන්න එක. ඔබ ඩිජිටල් මාකටිං කරන, ඒ වගේම තමයි YouTube නාලිකාවක් කරන කෙනෙක් නම් මේක තමයි ඔයාට හොඳම ලාභම. ඒ වගේම තමයි කාර්යක්ෂම ක්‍රමය. YouTube වීඩියෝ වලට අවශ්‍ය කරන SEO ටැග් හොයාගන්න, ඒ වගේම තමයි අලුත් කන්ටෙන්ට් හොයාගන්න, ඒ වගේම අලුත් අයිඩියාස් ඔයාට දෛනිකව ඔයාට කරන්න හොඳම, ඔයාට පුදුම සහයෝගයක් ගන්න පුළුවන් ඔයාට මේ AI බොට් කෙනෙක් කරහා. නමුත් අවාසිය තමයි මේ හැමදේම AI කෙනෙක් නොමිලේ වැඩ කරාට පැය 24ම ඔබ වෙනුවෙන් මේකේ අවාසිය තමයි ලංකාවේ මිනිස්සුන්ගේ හැඟීම්, සංස්කෘතිය, ඒ වගේම තමයි අපේ දේශීය වෙළඳ පොලේ හැසිරීම ගැන ප්‍රායෝගික අවබෝධයක් මේ AI තාක්ෂණයට නැහැ. ඒ වගේම තමයි වෙළඳ ව්‍යාපාරිකයන් අනිත් ව්‍යාපාරිකයොත් එක්ක තියෙන සම්බන්ධතාවය, ඒ නෙට්වර්ක් එක හදලා දෙන්න මේ AI ටෙක්නොලොජි එකට බෑ. ඔබේ අනිත් එක්ස්පර්ට් කෙනෙක්ට, ඔබේ වෙනත් ආයතනයකට පුළුවන් ඔබ අනිත් ව්‍යාපාරිකයොත් එක්ක ඔබ හරහා නෙට්වර්ක් එකක් හදලා දෙන්න. නමුත් AI ටෙක්නොලොජි එකට ඒක කරන්න බෑ. ඉතින් ඔබට පුළුවන් ඔබේ අවසාන නිගමනයට යන්න. ඔබේ අරමුණ
YouTube නාලිකාවක් සෝෂල් මීඩියා වලින් යම් දේවල් කරන්න. ඒ වගේ ඔබේ අරමුණ පොඩි නම් ඔබට පුළුවන්. අරමුණ කුඩා නම් ඔබට පුළුවන් ඔබේ ඩිජිටල් අවකාශයක දෛනික වැඩ කරගන්න එක නම් ඔබේ අවශ්‍යතාවය AI පාවිච්චි කරන්න. ඔබට පෞද්ගලික සන්නාමයක් වෙන ඔබේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ගොඩනගනවා නම් තනි උපදේශකයෙක් වෙත යන්න ඔබ. ඒ වගේම තමයි ඔබ ලොකු ප්‍රාග්ධනයක් යොදවන ලොකු ප්‍රොජෙක්ට් එකක් ස්ටාර්ට් කරන්න ඉන්නව නම් විතරක් ඔබ ඒජන්සි එකක් තෝරගන්න. ඉතින් දැන් මට කමෙන්ට් එකක් දාන්න මේ වෙනකොට ඔබේ ව්‍යාපාරයට මේ විකල්ප තුනෙන් වඩාත්ම ගැලපෙන්නේ මොකක්ද කියලා. මේ වීඩියෝ එකෙන් අලුත් යමක් ඉගෙන ගත්ත නම් අනිවාර්යයෙන්ම මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. අපි තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.